ගංගාරාම විහාරස්ථානයේ සිට ඉතාමත් දර්ශනීය මල් පෙරහැරකින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ දායකත්වයත් සමග සදහතුක කරුණුන් වහන්සේ සම්භාවනීය ආරාධිතයන්ගේ සුරදෙන් මේ මොහොතේදී සීමා මාලක පරිසරය වෙත රැගෙන එන උතුම් මොහොතයි ඔබ අප සහසම්බන්ධ වෙ සිටින්නේ. අද දවසේදී විදර්ශන ජාතික වෙසක් කලාපය තුන්වන දිනය ලෙසින් මෙලෙසින් ආරම්භ කරන්නට දැන් අපි බලාපොරොත්තු වෙනවා. එසේනම් අපි අද දවසේදී මෙම සුවිශේෂී අවස්ථාව සඳහා වැඩම වදාළ ගෞරවනීය මහා සංඝරත්නයේ ප්‍රමුඛ ගෞරවනීය සම්භාවනීය අමුත්තන් මේ මොහොතේදී ගංගාරාම විහාරස්ථානයේ සිට ඉතාමත් මනරම් මල් පෙරහැරකින් සදහතුක කරුණුන් වහන්සේ ගංගාරාම සීමා මාලකය වෙත වැඩමවාගෙන ආපු අවස්ථාවයි අප දැක බලාගත්තේ. ඉන් අතුරුව අපගේ සම්භාවනීය අමුත්තන් විසින් සදහතුක කරුණුන් වහන්සේටත් තථාගත බුදු පියාණන් වහන්සේටත් පුෂ්පෝපහාරයන් දක්වමින් දැන් අප සූදානම් වෙනවා. මේ අවස්ථාවේදී පහන් සිළු දල්වමින් මේ අවස්ථාවට ආශිර්වාද එකතු කර ගන්නට ඒ සඳහා අපි තමත් ගෞරවපූර්වකව ආරාධනා කරනවා. අද දවසේ අපේ ගෞරවනීය ආරාධනාව පිළිගෙන මේ අවස්ථාවට සහභාගී වෙලා සිටින නාගරික සංවර්ධන ගෞරවනීය අමාත්‍ය එරංග ගුණසේකර මැතිතුමන්ට ආරාධනා කරනවා. ඒ සමගම වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් ගෞරවනීය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප් මැතිතුමා, දිවර ජලද සහ සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්නගමගේ මැතිතුමන්ට, නාගරික සංවර්ධන ගෞරවනීය අමාත්‍ය එරංග ගුණසේකර මැතිතුමන් ප්‍රමුඛව, පළාත් සභා සහ පළාත් පාලන ගෞරවනීය අමාත්‍ය රුවන් සෙනරත් මැතිතුමන්ට, කාන්තා සහ ළමා කටයුතු ගෞරවනීය අමාත්‍ය නාමල් සුදර්ශන මැතිතුමන්ට මේ මොහොතේදී අපි බොහෝ ගෞරවයෙන් ආරාධනා කරනවා. ඒ සමගම ඩී.පී. වික්‍රමසිංහ මැතිතුමන්ට ලේකම් කෘෂිකර්ම පශු සම්පත් ඉරම් සහ වාරි මාර්ග අමාත්‍යාංශය, ලේකම් අධිකරණ සහ ජාතික ඒකබද්ධ අමාත්‍යාංශයේ ආයේෂා ජයසේන වෙන විට, ලේකම් ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම අමාත්‍ය MALSNK මන්ත්‍රී නායක මැතිතුමන්ට, අභිමානවත් කෙටි ඉදිරි වැඩ කටයුතු අපි මෙතන සිට ඉදිරියට කරගෙන යනවා. ළඟට මේ අවස්ථාවේදී මෙහි අරමුණු පැහැදිලි කරමින් හැමදෙනාම පිළිගනිමින් ඒ වගේම ඔබ හැම වෙනුවෙන් අනුශාසනා කරන්නට අපි තමත් ගෞරවපූර්වකව নমස්කාර පූර්වකව ආරාධනා කරනවා. කොළඹ ගංගාරාම විහාරාධිපති සියම් මහානිකායේ මල්වතු පාර්ශවයේ කොළඹ නවකෝරළේ ප්‍රධාන සංඝනායක අවසරයි පූජ්‍ය ආචාර්ය කිරින්දේ අස්සජී අපේ හමුදුරන් වහන්සේට අවසරයි අපේ හමුදුරනේ. සියම් මහානිකායේ කෝටේ කල්යාණී ශ්‍රී කල්යාණී පාර්ශවයේ අතිගරු මහානායක දුරන්දර අවසරයි ශ්‍රීමත් තුම් මල්වානේ පඤ්ඤාසාර නායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු වැඩමුකට වැඩ ඉන්න අතිපූජනීය මහා සංඝරත්නයන් අවසරයි. ඒ වගේම භූතානී බික්කුණී ජිග්මේ පල්සන් ශෝසන් බික්කුණිය, ඒ වගේම මේ අවස්ථාවට සහ සම්බන්ධ වෙන වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් ගරු නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප් මැතිතුමා, ඒ වගේම නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මැතිතුමා, පළාත් සභා හා පළාත් පාලන ගරු නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මැතිතුමා, කාන්තා හා ළමා කටයුතු ගරු නියෝජ්‍ය අමාත්‍ය නාමල් සුදර්ශන මැතිතුමා, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මැතිතුමා, එම මැතිණිය, ඒ වගේම ගරු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මැතිතුමා,
ඒ වගේම විවිධ ලේකම් කාර්යාල ලේකම් අමාත්‍යංශ ලේකම් තුමන්ලා හැටියට අද සහ සම්බන්ධ වෙන මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු ලේකම් DWRB සෙනවිරත්න මැතිතුමා කෘෂිකර්ම පශුසම්පත් ඉඩම් හා වාරි මාර්ග ලේකම් DP වික්‍රමසිංහ මැතිතුමා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය ලේකම් අයේෂා ජිනසේන මැතිනිය ග්‍රාමීය සංවර්ධන හා සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීම ලේකම් MALSNK මන්ත්‍රී නායක මැතිතුමා ඒ වගේම විදේශීය තානාපති කාර්යාල නියෝජනය කරමින් ජර්මන් තානාපතිතුමා ඒ වගේම නේපාල තානාපතිතුමා ඉතාලි තානාපතිතුමා ඇතුළු ඒ වගේම ඉන්දියානු තානාපති කාර්යාලයේ පෙරෝෂිනි මැතිණිය ඇතුළු සම්භාවනීය පිරිසක් මේ අවස්ථාවට සහ සම්බන්ධ වෙනවා. බුද්ධරශ්මී ජාතික වෙසක් මංගල්‍යය පසුගිය 30 වෙනිදා සුබ මොහොතින් ආරම්භ කරන්නට යෙදුණා. පළමු දිනේ කතානායකතුමාගේ මූලිකත්වයෙන් දේශ විදේශ විශාල සම්භාවනීය පිරිසක් සහ සම්බන්ධ කරගෙන විදුලි ආලෝකකරණය ආරම්භ කළ අතර ඊයේ දෙවැනි දිනය ඊයේ අග්‍රාමාත්‍යතුමියත් ඒ වගේම වසන්ත සමරසිංහ ඇතුමා ඇතුළු ඒ වගේම විදේශීය තානාපතිතුමන්ලා ඇතුළු සම්භාවනීය පිරිසක් ඊයේ දවසේ සම්බන්ධ වුණා. අද තුන්වෙනි දවස හෙට අවසන් දවසයි එළඹෙන්නේ. මේ අද මේ අවස්ථාවට සහ සම්බන්ධ වෙන අපේ විහාරස්ථානයේ දායක පින්නතුන් ගැන පොඩි සඳහනක් කරන්න ඕන. හැමදාමත් බුද්ධ රශ්මී වෙසක් කලාපය වර්ණවත් උනේ ආලෝකමත් උනේ සිංහල බෞද්ධ බැතිමතුන්ගෙන් විතරක් නෙවෙයි අන්‍ය ආගමික අන්‍ය ජාතික අයත් මේ වෙසක් උත්සවය සැබෑවටම ජාතික වෙසක් කුලෙලක් බවට පත් කරලීම සඳහා සිය සහයෝගය උපකාරය නිරතුරුවම ලබලා දුන්නා. ඉතින් අද දවස ගුවන් හමුදාවට වෙන් වෙච්ච දවස ඒ නිසා ගුවන් හමුදා පත නියෝජනය කරමින් එයා වයිස් මාර්ෂල් රංජිත් ජයවර්ධන මැතිතුමා අධ්‍යක්ෂක ජනරාල් සුබසාධක එතුමා සහ සම්බන්ධ වෙනවා තවත් නිලධාරීන් පිරිසකුත් සමග. ඒ වගේම වෙසක් කලාපයේ විශේෂිතම අංගය වෙන්නේ දන්සැල අපි සාමාන්‍යයෙන් 18000කට විතර වගේ එක දිනකට අපි ලබලා දෙනවා. විශාල පිරිසක් ඇවිල්ලා ඒ දන්සැල බොහොම උනන්දුවෙන් යුතුව භුක්ති විඳින ආකාරය අපි දකිනවා. ඉතින් අපේ ජනවහරේ වෙසක් උත්සවත් එක්ක අපි කියන්නේ දන්සල් වඳින්න යනවා කියලා. ඒක බොහොම ගෞරවනීය විදියට දන්සැලකට එන කෙනා දන්සැල දෙන කෙනා පිළිගන්න අතර ඊ타ත්ම ප්‍රණීත විදියට පිරිසිදුවට ඒ ආහාර පාන සකස් කළා දීමත් අද වෙනකොට ලොකු සංවර්ධිත තැනකට ඇවිල්ලා තියෙනවා කියලා අපිට පේන්න තියෙනවා. ඉතින් හැමදාමත් යුද හමුදාව තමයි ඒ සහයෝගය අපිට ලබා දුන්නේ. අපිට මතකයි බුද්ධ රශ්මී වෙසක් කලාපය ආරම්භ කරන කාලේ අරලියගහ මන්දිරේ 25000කට දන්සැල දුන්නා. ඒත් ශ්‍රී ලංකා යුද හමුදාව තමයි ඒ සත්කාර්යය තාමත් හොඳින් ඉෂ්ට සිද්ධ කළේ. ඉතින් මෙතනත් ඒ කාර්යය දැන් වසර ගණනාවක් පුරාම ඉෂ්ට සිද්ධ කරගෙන එනවා. ඉතින් ඊයේ දන්සැලේ දායකත්වය අපි ඕස්ට්‍රේලියාවේ ඉන්න බැතිමතෙක් බාරගත්තා. අද දන්සැල විශේෂයෙන්ම බාර ගන්නට යෙදුනේ සාරංගා පණ්ඩිතරත්න මැතිණියගේ මූලිකත්වයෙන් අපේ අජිත් පණ්ඩිතරත්න මැතිතුමා ඒ දරුවෝ එය හරි උනන්දුවෙන් මේ දන්සැල කරනවා. ඒ පවුල ගැන වචනයක් කියන්න ඕන අවුරුද්දක් නේද ඉංගිරියේ භාවනා මධ්‍යස්ථානයේ පුරා අවුරුද්දක් එක දිගට දන්සැල දුන්නා. ඉතින් දන්සැල දෙනවා කියන එක ඒක අපේ බෞද්ධ සංස්කෘතිය ඇතුලේ තියෙන තවත් උපසංස්කෘතියක්. ලෝකේ අපිට වඩා තියෙන අපිට වඩා හයිහත්ය ධනය බලය ඕනම දෙයකින් තියෙන රටවල් තිබ්බත් සමහරක් රටවල් තමන්ගේ නිෂ්පාදිත දේවල් වල අතිරික්තය එක මූදර දානවා එක ගොවි පොලේ වලලනවා පිටායට එහෙම දෙන සිරිතක් නැහැ. එහෙම ලාභ අපේක්ෂාවකින් තොරව කීර්ති ප්‍රශංසාදියකින් තොරව
එහෙම පිරිනමන සංස්කෘතිය අපිට තමයි තියෙන්නේ. ඉස්සර ඉන්දියාවේ තිබුණා. අදටත් ඉන්දියාවේ මම හිතන්නේ පුට්ටපාරති වල වගේ තියෙනවා. ඒ වගේම තිරුපති වල ටිකක් තියෙනවා. ඉස්සර ජපානයේ කොරියාවෙත් තිබුණා. නමුත් තාම අපි ලංකාවේ මොන ප්‍රශ්නේ තිබුණත් ගම්වල ඉන්න අඩුගානේ තරුණයට එකතුලා සරුවක් දන්සලක් කර වෙසක් කාලට පොසොන් කාලට දෙන එක චාරිත්‍රයක්. ඉතින් ඒ චාරිත්‍රය අද ලොකුවට 18000ක් කියලා කියන්නේ ඉතින් ලොකු සංඛ්‍යාවක්. ඒ සාරංග මැතිණියගේ මූලිකත්වයෙන් යුතුව අද ඉෂ්ට සිද්ධ කරන එක අපි අද විශේෂයෙන් ශිල්පත් කළ යුතු කාරණාවක් හැටියට අපි දකිනවා. ඒ වගේම අද මේ අවස්ථාවට සම්බන්ධ වෙනවා හොංකොං වල ඉඳලා ආපු අපේ හිතවත් හතාචාන් මෙතුමා. ඉතින් එතුමත් වෙසක් උත්සව පෙරහැර ඔක්කොටම එනවා. ඉතින් ලංකාවට එන විශේෂිත ආයෝජකයෙක් හැටියට තමයි අපි එතුමා දකින්නේ. ඉතින් පොඩි හාමුදුරන් වහන්සේත් එක්ක තිබිච්ච මේ සමීප සම්බන්ධතාවය ශක්තිමත් කරමින් එතුමා මේ වතාවේ තවත් දායක මහත්තයෙක් එක්ක මරෙන්සිද මෙතුමත් එක්ක ලංකාවට ඇවිල්ලා අද දවසේ මේ පින්කමට සහ සම්බන්ධ වෙනවා. ඒ වගේම අපේ විහාරස්ථානයේ පැත්තෙන් ගත්තම අපේ ලක්ෂ්මන් කෝට්ටගේ මෙතුමා එතුමත් දන්සැලේ එක දවසක් බාරගත්ත කෙනෙක්. හෙට දවසේම. ඉතින් එතුමා ඉන්නවා මේ මොහොතේ. වගේම දොස්තර රත්නසූරිය මැතිතුමා ඉන්නවා, අපේ ප්‍රසාද් මැතිතුමා, අපේ අරෝෂ් විනෝතලීනගේ මැතිතුමා ඇතුළු සම්භාවනීය පිරිසක් මේ අවස්ථාවට සම්බන්ධ වෙනවා. නංගන් වෙන වෙනම කියවීමේදී යම් අඩුපාඩුකම් වුණා නම් ඒ පිළිබඳව කනගාටුව ප්‍රකාශ කරන අතර මේ වෙසක් උත්සවය 2008 යුද්ධය අවසන් වෙන්නත් කලින් පටන් ගත්තේ පෙරහැරකින්. අද වෙනකොට ඊ타ත්ම ඉහළ පෙළේ රටේ වැඩිම ජන සහභාගීත්වයක් තියෙන වැඩිම නිර්මාණදායකත්වයක් සපයන වෙසක් කලාපයේ බවට පත් වෙලා තියෙනවා. ඉතින් වෙසක් උත්සවයත් එක්ක වෙසක් සැමරීමත් එක්ක අපි ඇත්තෙන්ම අර්ථවත් කරන්නේ රටේ ජනතාව අතර එකමුතුකම, ඒ වගේම සමගිය, කරුණාව, දයාව, ලෙන්ගතුකම, සහජීවනය මේ වගේ ගොඩාක් දේවල් මේ වෙසක් උත්සවයත් එක්ක අපි ජනගත කරනවා. ඒ වගේම සියලු ජාතීන් සියලු ආගමයන් එකට එකතු කරගෙන කරන උත්සවයක් නිසාත් අපි සමගිය පැත්තෙන් සහජීවනයේ පැත්තෙන් වෙනම තැනකට අරගෙන එනවා. ඉතින් ඒක හරි වැදගත් දෙයක්. මේ කොම්පඤ්ඤි වීදියේ ප්‍රදේශය තුල විහාරස්ථානයේ අනුශාසකත්වය මත ඒ හතර වටේම දන්සැල් දෙනවා. ඉතින් ඒකත් විශේෂ දෙයක්. මුස්ලිම් බැතිමතුන් අපි මේ කතා කරන සීමා මාලකය, ඓතිහාසික සීමා මාලකය. ඔබ ඉන්ටර්නෙට් එකට ගිහලා ගංගාරාමී කියලා ගහුවොත් ඉස්සෙල්ලා එන සීමා මාලකය. ඉතින් ලෝක ප්‍රසිද්ධ ගෘහ නිර්මාණ ශිල්පියෙක් ජෙෆ්රි බා වගේ අතින් ගෘහ නිර්මාණ ශිල්පියේ පැත්ත කෙරුණත් සම්පූර්ණ දායකත්වය අරගෙන හදන්නේ ඇස්ක මුසාජි කියලා මුස්ලිම් ව්‍යාපාරික මහත්තයෙක්. ඉතින් පන්සලත් අන්‍ය ජාතීනුත් අතර තියෙන ලැබෙන්දියාව සහ සම්බන්ධකමට ඒකම කදිම නිදසුණක්. ඉතින් අපි වගේම ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයටත් ස්තුතිය පළ කරනවා. මොකද ඒ කට්ටියත් වසර ගණනාවක් තිස්සේ මෙතන විශේෂ චිත්‍ර ප්‍රදර්ශනයක් එක්ක නිර්මාණ කුටියක් හදලා තියෙනවා. ඉතින් අපි වෙසක් කලාපයේ අද කලින් විවෘත කරලා මහ ජනතාවට විවෘත කරලායි අපි මේ කතා කරේ. ඒක නිසා අපිට පොඩි වෙලාවක් තියෙනවා වැඩිපුරකුණත් කතා කරන්න පුළුවන්. මම හිතනවා මගෙන් පස්සේ මේන නියෝජ්‍ය ඇමතුමෙකුත් කතා කරයි. මේන තව කවුරු හරි මෙතන මේ සභාව අමතලා වචන කීපයකින් මේ වෙසක් උත්සවය පිළිබඳව තමන්ගේ අර්ථ දැක්වීම ඉටු කරන ඇති. මම ඒ අතරේ පොඩ්ඩක් මේ විදේශීය මහත්වරුත් ඉන්න නිසා පොඩ්ඩක් ඉංග්‍රීසියෙන් වචන කීපයක් ප්‍රකාශ කරන්නට බලාපොරොත්තු වෙනවා. Most Venerable Mahasangha, Honorable Ministers, Senior Government Officers, Your Excellencies, the Ambassador and High Commissioners, distinguished diplomats, representatives of the international organizations, ladies and gentlemen. On behalf of the Venerable Mahasangha and the Gangaramaya Temple, I warmly welcome all of you to this sacred occasion of the Buddha Rasmi National Vesak Festival.
Gangarame Temple occupies a unique and honored place in the history of the Buddhism in Sri Lanka. Its origins can be traced back several centuries, and it became widely renowned during the late 19th century under the leadership of the great Buddhist revivalist Ikkadu Sumangala Nayaka Mahathera. The temple has made immense contributions to Buddhist education, social service, cultural preservation, and the national development. Gangarame is also closely associated with one of the most significant symbols of the Buddhist world, the Buddhist flag, which emerged during the Buddhist revival moment and today serves as a universal symbol of the unity among Buddhists across the globe. This Buddha Rasmi Vesak festival is organized through the collective effort of the Presidential Secretariat, the Prime Minister's Office, government institutions, private sectors, devotees, and numerous volunteers. It is far more than a celebration. It is a reflection of the timeless teachings of the Buddha. Through the beautiful Vesak lanterns, pandals, devotional programs, and educational exhibitions, we showcase the values of the compassion, mindfulness, reconciliation, ethical living, harmony, and peaceful coexistence. These values are not only relevant to Buddhists, but are universal principles that can guide humanity toward a more peaceful and sustainable future. We also remember with deep gratitude the late chief incumbent Galbada Gnanissara Nayaka Mahathera, whose vision and dedication laid the foundation for this Buddha Rasmi celebration. What began as a religious initiative has today grown into one of Sri Lanka's foremost national Vesak event, embraced by the entire nation. I would also like to express our sincere appreciation to the diplomatic community for their continued friendship and support. In particular, we thank the High Commission of India in Sri Lanka for organizing a special Vesak exhibition during the past 4 years. Such contributions strengthen cultural understanding and friendship among nations. Our gratitude is also extended to the Sri Lankan Armed Force, Sri Lanka Police, Civil Security Department, public institutions, private sponsors, volunteers, and countless devotees whose dedication has made this Vesak week a great success. As we celebrate Vesak, may we renew our commitment to peace, wisdom, compassion, and service to humanity. We sincerely hope that embassies, international organizations, and friends from around the world will continue to join and support this noble event in the years ahead. Thank you very much for your presence and support. Buddha bless you. බුද්ධ රශ්මී ජාතික වෙසක් කලාපයේ අභිමානවත් තුන්වන දිනයේ වෙනුවෙන් අද දවසේදී අපි සමාරම්භ කුල ආරම්භ කරපු මොහොතේදී ඔබ හැම දිනකටම අනුශාසනා කළේ කොළඹ ගංගාරාම විහාරාධිපති සියම් මහානිකායේ මල්වතු පාර්ශවයේ කොළඹ නව කෝරළේ ප්‍රධාන සංඝනායක අවසරයි පූජ්‍ය ආචාර්ය කිරින්දේ අස්සජී අපේ හමුදුරන් වහන්සේ උන්වහන්සේට අපේ ගෞරවපූර්වක ස්තුතිය පුද කරන ගමන් බුද්ධ රශ්මී ජාතික වෙසක් කලාපයත් එක්ක අපේ හමුදුරෝ සිපත් කළා වගේ ලංකාවේ තියෙන සීමා මාලක වලින් වැඩිම මෙවැනි ආගමික උත්සව පැවැත්වෙන බොහෝ දෙනා පැමිණෙන ආකර්ෂණීයම සීමා මාලකය මේ වෙන්නට ඇති. ඒ බවත් අපි මතක් කරමින් බුද්ධ රශ්මී ජාතික වෙසක් කලාපය කියලා කියන්නේ ලංකාවේ පැවැත්වෙන දැවැන්තම සහ වැඩිම ජනතාවගේ සහභාගීත්වය තියෙන වෙසක් කලාපය. මේ වෙසක් කලාපය තුල අද දවසේදී අපේ ගෞරවනීය ආරාධනය පිළිගෙන පැමිණ සිටින
නාගරික සංවර්ධන ගරු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මැතිතුමාට ආරාධනා කරනවා මේ සම්භාවනීය මොහොත ආමන්ත්‍රණය කරන්නට. ගෞරවනීය නායක හාමුදුරන් සියලු දෙනාගෙනුත් ඒ වගේම නියෝජ්‍ය ඇමතිවරු සියලු දෙනාගෙත් ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සියලු දෙනාගෙනුත් ඒ වගේම අමාත්‍යාංශ ලේකම්වරු ඒ වගේම විදේශ තානාපති කාර්යාලය නියෝජනය කරමින් පැමිණි ඔබ සියලු දෙනාත් ඒ වගේම ගංගාරාම පදනම් කරගෙන මේ බුද්ධ රශ්මී ජාතික වෙසක් කලාපය අද 3 වන දිනය ඒ වෙනුවෙන් සම්බන්ධ වෙලා ඉන්න සියලු දෙනාගේම අවසරයි. ගෞරවනීය නායක හාමුදුරුවෝ කිව්වා වගේම අපේ රටේ බෞද්ධ දර්ශනයත් අපේ රටේ බෞද්ධ සංස්කෘතියත් අපේ රටක් විදියට පොහොසත් වෙන්න මහතු දායාදයක් කරපු ආගමක් දර්ශනයක් සංස්කෘතියක්. ඒක නිසාම අපේ රට පොහොසත් වෙන්න අපේ රට තව තවත් ශක්තිමත් වෙන්න ඉතිහාසයේ ඉඳනොත් දැනුත් ඒ වගේම අනාගතය ඇතුළේ අපේ රටේ නායක හාමුදුරුවන් වහන්සේලා ඒ වගේම බෞද්ධ දර්ශනයත් බෞද්ධ සංස්කෘතියත් මහඟු දෙයක් අපේ රටට කරමින් ඉන්නවා. ඒ වගේම අපේ නායක හාමුදුරුවෝ මෙතන සඳහන් කරා වගේම වෙසක් උත්සවය කියලා කියන්නේ හුදු බෞද්ධයන්ගේ උළෙලක් නැත්තම් මංගල්‍යයක් විතරක් නෙමෙයි. අප සමත් වෙලා තියෙනවා රටක් විදියට වෙසක් මංගල්‍ය කියලා කියන්නේ සිංහල, දෙමළ, බර්ගර්, මුස්ලිම්, මැලේ සියලු දෙනාගේම සංස්කෘතික උළෙලක් බවට පත් කරන්න. ඒ වගේම අපිට මතකයි අපි චූටි කාලේ ඉඳන්ම ගංගාරාම කියලා කියන්නේ ආගමික වශයෙන් ගත්තොත් වෙනම සලකුණක් තියලා තියෙනවා. ඒ වගේම වෙසක් කිව්වොත් අපි හැමතැනම යනවා වගේම ගංගාරාමයට එන්න අමතක කරන්නේ නැහැ. මේ වැවරවුමේ ඇවිදින්න, මේ පන්සලට ඇවිදින්න අපි අමතක කරන්නේ නැහැ. ඉතින් ඒක නිසාම විශේෂයෙන්ම මෙවර 19 වෙනි වර්තරත් බුද්ධ රශ්මී ජාතික වෙසක් කලාපයට මේ අපේ නායක හාමුදුරන්ගේ මඟ පෙන්වීමත්, ඒ වගේම ජනාධිපති කාර්යාලයත්, ඒ වගේම අග්‍රාමාත්‍ය කාර්යාලයත් මැදිහත් වෙලා ඉතාමත් අති උත්කර්ෂවත් අන්දමින් මේ කරන කටයුත්ත පිළිබඳවත්, ඒ වගේම තව තවත් මීටත් වඩා විශේෂම අපේ රටේ බෞද්ධ දර්ශනයත්, බෞද්ධ සංස්කෘතියත් තව තවත් වඩාත් වැඩිවත් කරගන්න මේ අපේ නායක හාමුදුරන්ගේ වදන් සහ මැදිහත් වීම තව තවත් අවශ්‍යයි කියන මඟ අදහස ඉදිරිපත් කරමින් අපටත් මේ 3 වෙනි දිනේ ආරාධනා කිරීම සම්බන්ධයෙන් ඉතාමත් ගෞරවනීය ස්තුතිය පළ කරන ගමන් මම මගේ අදහස් දැක්වීම අවශ්‍ය කරනවා. මේ හැමත සුබ දවසක්. නාගරික සංවර්ධන ගරු නියෝජ්‍ය අමාත්‍ය රංග ගුණසේකර මැතිතුමන්ට අපේ ස්තුතිය. පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මැතිතුමන්ට අපි මේ මොහොතේදී ආරාධනා කරනවා මේ මොහොත ආමන්ත්‍රණය කරන්නට. අවසරයි මල්වානේ පඤ්ඤාසාර මහානායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ ගරු අස්සජී නායක ස්වාමීන් වහන්සේ ඇතුළු ගංගාරාම විහාරස්ථානයේ වගේම අනිකුත් විහාරස්ථාන නියෝජනය කරමින් ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ඒ වගේම අපේ රාජ්‍ය ඇමතුමන්ලා, පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්ලා වගේම විහාර තානාපතිතුමන්ලා තානාපති කාර්යාලය නියෝජනය කරමින් අද වෙසක් කලාපය වෙනුවෙන් සහසම්බන්ධ වන සියලුම ආරාධිතයන් සහ විහාරස්ථානයේ දායක දායකාවන් සියලු දෙනාගෙන්ම අවසරයි. ගංගාරාම විහාරස්ථානය කිව්වම අපි විශ්වාස කරනවා මේ වෙසක් කලාපය ලංකාවේ ප්‍රධානතම කේන්ද්‍රස්ථානයක් බවට අද පත් වෙලා තියෙනවා. ගුරුමතුමනි 2008 යුද්ධය අවසන් කිරීමට පෙර මේ වෙසක් කලාපය ආරම්භ කෙරුණා. ඒ තුල අපි විශ්වාස කරා එදා එක පැත්තකින් මේ රටේ ජනතාව කෙරෙහි ආගම දහමට නැඹුරු වෙච්ච සමාජයක් ගොඩනගන්න අවශ්‍ය පණිවිඩයක් ලබා දෙන්න. තවත් පැත්තකින් ජාතික ආරක්ෂාව පිළිබඳව රටේ ලෝකයේ ජනතාවගේ හිතේ චකිතයක් තියෙන වෙලාවේ එදා අපේ පොඩි හාමුදුරුවෝ විදිය නමින් අපි හඳුන්වන උන්වහන්සේගේ ප්‍රධානත්වයෙන් මුළු ලංකාවටම මේ පණිවිඩය ලබා දීම සහ ලෝකෙටම මේ සාමය සහ මේ රට තුල පවත්වාගෙන යා හැකි පරිසරයක් තියෙනවා කියලා පණිවිඩය දෙන්න එදා මම හිතන්නේ ගංගාරාමයේ වෙසක් කලාපය ඉවහල් වුණා. එදා අපිට නාමිකුත් පට බැඳුණා. අර අරලිගහ මන්දිරයේ ප්‍රසිද්ධ දන්සල අපේ හාමුදුරනේ පටන් ගත්තේ එදා
මේ වෙසක් කලාපය කේන්ද්‍ර කරගෙන. ඉතින් අපි විශ්වාස කරනවා මේ රටේ ආගම දහම එක්ක බැඳිච්ච සමාජයක් තමන් විශ්වාස කරන ධර්මය අදහන සමාජයක් තුල අපේ රටේ තිරසාර සංවර්ධනය කරා ගමන් කළ හැකි කියන කාරණය. ඒ වගේම තමයි ගිහියන් වන අපටත් ගරුතර මහා සංඝරත්නයේ විදිහට ඔබ වහන්සේලාටත් ආණ්ඩුවක් විදිහට රාජ්‍ය පාලනය කරන දේශපාලන බලවේගයකටත් මේ රටේ සම්බුද්ධ ශාසනයත් බුද්ධ ධර්මයත් ආරක්ෂා කිරීමේ වගකීම පැවරලා තියෙනවා අපේ හාමුදුරුවනේ. ඒ නිසා අපි විශ්වාස කරන එක පැත්තකින් රටේ නූතන પરම්පරාවට අපේකම අපේ සංස්කෘතිය පිළිබඳ යම් අවබෝධයක් ලබා දෙනවා වගේම ඊළඟ પરම්පරාවට අපි විශ්වාස කරන ගුණධර්මයන් සිරිත් විරිත් ආරක්ෂා කරගෙන ඉදිරියට යාමට හැකි ආදර්ශමත් කාල සීමාවක් සහ ක්‍රියාදාමයක් අපි නිර්මාණය කළ යුතුයි කියලා. ඒ නිසා මේ ගංගාරාමේ බුද්ධ රශ්මි වෙසක් කලාපය එක පැත්තකින් බෞද්ධයන් විදියට අපටත් ශ්‍රී ලාංකිකයන් විදියට මේ රටේ ජීවත් වෙන හැම පුරවැසියෙක්ටමත් වගේම ලෝකයේ ජීවත් වෙන බෞද්ධ ජනතාවට වගේම සියලුම සාමය සතුට අගය කරන ලෝතර බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ විශ්වාස කරන ඒ හැම කෙනෙක්ටම හොඳ උදාහරණයක් සහ ආදර්ශයක් විදියට අපිට දකින්න පුළුවන්. ඒ නිසා දින කිහිපයක් මුළුල්ලේ පැවැත්වගෙන යනවා. ඒ සඳහා අපේ අස්සජි හාමුදුරුවෝ ඇතුළු ගරුතර මහා සංඝරත්නය විශාල කැපවීමක් කරනවා අපේ හාමුදුරුවනේ. ඒ වගේම රජයේ විදියට මතන මේ රටේ මොන ආණ්ඩුවක් මොන දේශපාලන පක්ෂයක් රාජ්‍ය පාලනය කරුවත් නිරන්තරයෙන් අරලිගහ මන්දිරයත් ගංගාරාම විහාරස්ථානයත් කේන්ද්‍ර කරගෙන මේ වෙසක් කලාපය පවත්වන්න හැම වකවානුවකම කටයුතු කරලා තියෙනවා. මේ පිළිබඳවත් ඉතාමත් සතුටින් ගෞරවයෙන් ආදරයෙන් මතක් කරමින් අද අප සියලු දෙනා මේ සඳහා සහසම්බන්ධ කර ගැනීම පිළිබඳව විශේෂයෙන්ම අපේ රාජ්‍ය මාත්තුමා එතුමා සඳහන් කෙරුවා. ඒ වගේම කාවින්ද මන්ත්‍රීතුමා ඇතුළු අපි සියලු දෙනාගේම ආශිර්වාදයේ වගේම සුභාශිංසන පිරිනමන. පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහත්මයාට අපේ ගෞරවනීය ස්තුතිය. බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපයේ අද තුන්වෙනි දිනයේ විදිහට එහි සමාරම්භක උළෙලටයි ඔබ අප හැමදෙනාම මේ සහභාගී වී සිටින්නේ. අද දවසේදී මේ කටයුත්ත මෙසේ සිදු වෙනකොට මේ සියලු කාර්යයන් මේ බැතිබර මාධ්‍ය දායකත්වය ලබා දෙන සියත ටීවී නාලිකාවත් හරිත ටීවී නාලිකාවත් ඔස්සේ රටවාසී ලෝවාසී හැමදෙනාටම මේ මහා පින්කම දැක බලා ගන්න පුළුවන් කියන වගත් අපි මතක් කරමින් මේ අභිමානවත් කෙටි උත්සව සභාවේ වැඩ කටයුතු අපි අවසන් කරන්නට බලාපොරොත්තු වෙනවා. අපේ ගෞරවනීය මහා සංඝරත්නයත් එක්ක සම්භාවනීය මුත්තන්ට මේ මොහොතේදී ඉඩකඩ ලැබෙනවා. බුදු රශ්මි ජාතික වෙසක් කලාපේ නරඹන්නට ඒ අනුව මුලින්ම මේ සීමා මාලක පරිශ්‍රයේම තිබෙන ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය මගින් ඉදිරිපත් කරන ඒ ප්‍රදර්ශන කුටිය එහෙම නැත්නම් මේ බුදු රශ්මි ජාතික වෙසක් කලාපය තුල ඔවුන්ගේ ඉදිරිපත් කිරීම දැක බලා ගනිමින් සමස්ත බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපේ නරඹන්නට අපි ඔබ හැමට ආරාධනා කරනවා. ඒ වගේම දන්සැල විවෘත කරන්නට ගංගාරාම විහාරස්ථානයේ ඉදිරිපිට තිබෙන ඒ ප්‍රධාන දන්සැල විවෘත කරන්නටත් ඔබ හැම දිනකටම අපි බොහොම ගෞරවයෙන් මොහොතේ ආරාධනා කරනවා. හැමට තෙරුවන් සරණයි.